ගන්න. ඉතින් ඔබේ හිත හදා ගැනීම ඔබටම අනුකම්පා පිණිස ඔබ කරගන්න වැඩක්. බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් මතක් කරන්නේ අත්ථ දීපා විහෙරත. තමන්ට ආලෝකයක් වෙන්න, අත්ථ සරණ, තමන්ට සරණ වෙන්න. අපි ලෝකෙට සරණ වුණා, සමාජයට සරණ වුණා, පිහිට වුණා, දරුවන්ට සරණ වුණා, නෝනට මහත්තයට සරණ වුණා, පිහිට වුණා. සමාජ වැඩ කටයුතු බොහෝමයක් කරලා ලෝකයට සරණ වුණා, පිහිට වුණා. අවසාන මොහොතේදී හැමංගේ හිත අහනවා තමන්ට පිහිට කරගත්තද කියලා. බලනකොට අනේ මට පිහිට කරගන්න වෙලාවක් උනේ නැහැ. එහෙනම් ඉතින් කරන්න දෙයක් නැහැ. ඔබට පිහිට කරගන්න මේ ආත්මය ඔබට ලැබුණේ. හැබැයි ඔබ නොමග ගිහිල්ලා ලෝකයට විතරක් පිහිට පිළිසරණ වෙලා තියෙනවා කියලා. අංක 1ට එන්න ඕන පින්නතුනි තමාට පිහිට පිළිසරණ. අත්ත හිතං කත්තබ්බං. ඕක තමයි බුද්ධානුශාසනාවේ තියෙන්නේ. පළවෙනි එක තමයි තමන්ට තමන් පිහිට වෙන්න ඕන. දෙක තමයි පින්නතුනි තමන් ධර්මයෙන් පෝෂිත වෙලා ශක්තිමත් වෙලා අන් අයට පිහිට වෙන්න. පරහිතංච කත්තබ්බං. අද වෙන්නේ ඒක නෙමෙයි තමන්ට පිහිටක් නැතුව ලෝකෙට පිහිටක් වෙන්න යනවා. එතකොට ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. තමන්ට පිහිට වෙන්න ඉස්සෙල්ලම. තමන් ජලය වගේ නම් පින්නතුනේ කාටවත් කිසි දෙයක් ලියන්න බෑනේ නේද? ලියන්න බෑ ඒක. ලිව්ව සැනින් මැකිලා යනවා. ඒ නිසා ආර්ය උත්තමයන්ට ඔය මගේ යද්දි ගල් මුල් ගහනවා, කෙල ගහනවා, නිඳා කරනවා, බනිනවා. පින්නතුනේ පාත්‍රයට ගොම දාපු අවස්ථා තියෙනවා. නොයෙකුත් දේවල් මේ ආර්ය උත්තමයන්ට කරලා තියෙනවා. සමහරලාට ඔබ සද්ධාවන්ත කෙනෙක් හැටියට ඔබට කේන්ති වුණත් යන්න පුළුවන්. මේව කරන මිනිස්සු ඉන්න. ඔව් ඒ කාලෙත් එහෙම කේන්ති ගිහිල්ලා මිනිස්සු ඒවට ප්‍රතිචාරත් ඒගොල්ලන්ට දක්වලා තියෙනවා. ඒ උත්තමයේ සියලු දෙනාටම අර ජලයේ ඉඳින ඉරි වගේ තමයි දැනෙන්නේ. වහන්සේලා වැඩම කරනවා. අපි කියන්නේ ඒ තරම්ම ගුණයකට ඔබට වර්ධනය විය හැකි කියලා මේ කාලගෝට්ටි ගොඩක ඉන්න සමාජයක. හැබැයි ලෝකයෙන් එන දේවල් වලට කෙසේ ප්‍රතිචාර දක්වුවත් ඔබට ඔබ තුලින් උපරිම නිවැරදි වෙන්න, උපරිම ධර්මානුකූල වෙන්න, උපරිම ධර්මයේ ශක්තිය භාවිතා කරන්න ඔබට පුළුවන්. දැන් ඔබේ මනස අර ජලයේසේම මෘදුව, ජලයේසේම මොලොක්ව ඔබට දැනෙන මට්ටමට ඔබ සාදාගත්තාද කියන ප්‍රශ්නයයි වැදගත්. ඔව් කියන தත්ත්වයට ඔබ දියුණු කරගෙන තියෙනවා නම් ඒක බොහෝම වටින කාරණයක් බවට පත් වෙනවා.